තාම අලුත් ඩිෆෙන්ඩර් එකක් තියෙනවා ලෑන්ඩෝ ඩිෆෙන්ඩර්ස්. මං කාලයක් හිතුවා මේ PSG එකට කොන්ට්‍රැක්ට් එකක් දීලා දන්නේ නැහැ කියලා. මම හිතනවා දැක්කම අලුත් ඩිෆෙන්ඩර් සෙට් එකක්. ඇත්තටම සුනෙත් ඔයා දැක්කේ අලුත් ඩිෆෙන්ඩර්ස් නෙමෙයි අලුතෙන් පේන් කරපු පරණ ඩිෆෙන්ඩර්ස්. මොකද අපි ගොඩක් ඩිෆෙන්ඩර්ස් පැත්ත ස්පෙෂලයිස් කරලා තියෙනවා බොඩි එක. මොකද ඒකට හේතුව ඩිෆෙන්ඩර් කියන්නේ ඇලුමිනියම් බොඩි. ඇලුමිනියම් බොඩි එකට පාවිච්චි කරන්න ඕන ස්පෙෂල් ප්‍රයිමර්ස් තියෙනවා. ඉතින් ඒ ප්‍රයිමර්ස් අපි ළඟ තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා පේන්ට් එකක් කරාම ඩිෆෙන්ඩර් එකේ ක්වොලිටි එකේ පේන්ට් එක එනවා. ක්වොලිටි එකක් ඔයා දැක්කා වගේ නිකන් බ්‍රෑන්ඩ් නිව් කම්පැනි එකෙන් එළියට ආවා වගේ ක්වොලිටි එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ එකක් දෙකක් කළා ඒ ඩිෆෙන්ඩර්ස් කමියුනිටි එකේ අපේ නම ඇත්තටම ප්‍රසිද්ධ වෙලා තියෙනවා මෙතන මේ ෆුල් පේන්ට් ජොබ්ස් වලට හොඳයි කියලා. ඒක හින්දා ගොඩක් අපිට ඩිෆෙන්ඩර්ස් වැඩ එනවා. ඒ වගේම ඔය යුරෝපියන් වෙහිකල්ස් ගොඩක් Mercedes BMWs වලත් එන්නේ ඇලුමිනියම් බොඩි එක. ඉතින් ඒවා කරන්න ඕනේ අර පොඩ්ඩක් තහඩු එන පැනල්ස් එන මේ කාස් වලට වැඩිය වෙනස් විදියකට. ඉතින් ඒක එක්කෙනෙක් දෙන්නෙක් කරයින් පස්සේ ඇත්තටම කටින් කට ගිහිල්ලා ඒගොල්ලොන් කස්ටමර්ස්ලා දැකලා ඒ ජොබ්ස් දැකලා තමයි අපිට එන්නේ. ඉතින් ඒ ගොඩක් ඒ දකපු ඩිෆෙන්ඩර්ස් ඇත්තටම ගොඩක් පරණ ඒවා තමයි ඒ අලුත් වගේ දැක්කේ රෙස්ටෝ කරලා තියෙන්නේ. ඔව්. ඔස්නේට ගත්තේ ඒක නම් ඇත්ත.